ඔන්න යාළුවනේ තවත් අලුත්ම අලුත් රැකියා අවස්ථා කීපයක් අරගෙන ආවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ජොබ් බැංක් ආයතනයක් නෙවෙයි මේ අරගෙන ජොබ් වේකන්සිස් වලට අපි කතා කරලා තියෙනවා. සමහරක් ඒවට කතා කරලා නැතුව ඇති. ඒක නිසා ජොබ් බැංක් නම් සල්ලි ඉල්ලනවා නම් ඒ රැකියා බැරිතුව අතහැරලා දාන්න කියලා ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අද මුලින්ම තියෙන්නේ ඔෆිස් ඇසිස්ටන්ට් වේකන්සිස් තියෙනවා කියලා. ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. අවුරුදු 30ට අඩු වෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව A level ඔයාලා පාස් වෙන්න ඕන. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම හා කම්පියුටර් දැනුම අවශ්‍යයි කියලා තියෙනවා මේ රැකියාවට අයදුම් කරන්න. ඒගොල්ලෝගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 077යි 06යි 57යි 942. මේගොල්ලෝගේ ආයතනය පිහිටා තියෙන ගම්පහ ප්‍රදේශයේ. ඔන්න එයාවට කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට කතා කරලා බලන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. ෆ්‍රන්ට් ඔෆිස් ස්ටාෆ් සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ තමයි රැකියා අවස්ථාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දුරකථන අංකය 076යි 714යි 29යි 69. මෙන්න මේ අංකයට කතා කරලා මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. ඔන්ලයින් ස්ටෝර් ඇසිස්ටන්ට් කෙනෙක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ගැහණු කෙනෙකුට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. වයස් සීමාවක් නම් සඳහන් කරලා නැහැ. ආයතනයේ පිහිටා තියෙන පන්නිපිටිය ප්‍රදේශයේ දුරකථන අංකය 076යි 32යි 15යි 999. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් බලන්න පුළුවන් පන්නිපිටිය අවට කෙනෙක් නම්. සේල්ස් ඇන්ඩ් මාකටිං එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා බැරි සඳහන් කරලා තියෙනවා. අවම අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ. මේගොල්ලෝගේ දුරකථන අංකය තියෙනවා 076යි 85යි 65යි 656. මෙන්න මේ අංකයට කතා කරලා මේ සම්බන්ධව ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ සම්බන්ධව පළපුරුද්දක් තියෙන ඔයාට බිස්නස් ඩෙවලොප්මන්ට් එක්සිකියුටිව්ස්ලා අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. කොළඹ සෙවන් වල තමයි ආයතනයේ පිහිටා තියෙන්නේ. මේ සම්බන්ධව ඔයාට වැඩි විස්තර දැනගන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 076යි 237යි 12යි 34. මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. වෙන්නපුර ප්‍රදේශයේ පිහිටි රෙස්ටෝරන්ට් සහ කොෆි ෂොප් ජාලයක් සඳහා පුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. වැඩි විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 077යි 498යි 3927 077යි 650යි 50යි 25. මෙන්න මේ අංක දෙකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. තවත් අලිවකරණ අංශයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 20ත් 40ත් අතර අයට මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයතනයේ නම නම් සඳහන් කරලා නැහැ. දුරකථන අංකය තියෙනවා 077යි 439යි 98යි 47. මෙන්න මේ අංකයට කතා කරලා ආයතනය පිළිබඳවත් ජොබ් එක පිළිබඳවත් වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. ආධුනික මර්චන්ඩයිසර්වරු අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. මෝටර් සයිකලයක් හා ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. ප්‍රදේශ විදියට සඳහන් කරලා තියෙනවා මොනරාගල, වවුනියා, මන්නාරම, මේගමුව, නිකවරටිය, කුරුණෑගල, කුලියාපිටිය, කොටුව, බොරැල්ල හා රාජගිරිය කියලා තමයි ප්‍රදේශ ටික සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංක 3ක් සඳහන් කරලා තියෙනවා 070යි 722යි 88යි 23 073යි 22යි 88යි 23 075යි 722යි 88යි 23. මෙන්න මේ අංක 3ටම කතා කරලා මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. පාරිභෝගික සම්බන්ධතා නිලධාරීවරුන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. සරසි කම්පියුටර් හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් තමයි ආයතනයේ නම සඳහන් කරලා තියෙන්නේ. අම්බලන්ගොඩ, කොළඹ සහ මහනුවර විදියට තමයි ප්‍රදේශ සඳහන් කරලා තියෙන්නේ. ඔයාට ලංකාව පුරාම
ඉන්න අයට ආයුධම් කරන්න පුළුවන් මේ රැකියාවට දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 076යි 141යි 32යි 76. මෙන්න මේ අංකයට කතා කරලා කොහොමද මේ රැකියාවට සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. TR Marine Power Engineering Private Limited කියලා ආයතනයක රැකියාව අවස්ථා සඳහන් කරලා තියෙනවා. බිස්නස් ඩෙවලොප්මන්ට් සෙක්‍රටරි විදිය තමයි සඳහන් කරලා තියෙන්නේ. රැකියාව සම්බන්ධ වැඩි විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. දුරකථන අංකය තියෙනවා 073යි 899යි 313. මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර වාට දැනගන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. හොඳයි එහෙනම් අදට ගිහින් එන්න. හෙටත් මේ වගේ අලුත් මලුත් රැකියාව අවස්ථා අරගෙන එන බලාපොරොත්තු වෙමින් මතක ඇතුව ඔබේ subscribe කරන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.